ආශු බොහෝ වේවා. උදා වෙන සෑම දවසක්ම ඔබට යහපතම සැලසේවා. ශ්‍රී ලංකා වාසීන් මෙන්ම ආදරණීය ලෝකවාසී කටක ලග්න හිමියනි හිමිකාරින් ප්‍රිය අසන්නනි අසන්නේනි. 2025 නොවැම්බර් මාස 16 වන දින. ප්‍රබලම ග්‍රහමාරුව ග්‍රහලොව රජු තුලා රාශියේ සිට වෘශ්චික රාශියට සම්ප්‍රාප්ත වීම. ඉතින් මේ 2025 නොවැම්බර් මාස 16 වන දින ග්‍රහලොව රජ එහෙම නැත්නම් පීතෘකාරක ග්‍රහය වෙන රවි ග්‍රහතුමා වෘශ්චික රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් ආදරණීය කටක රැසින් ඉපදුණු ඔබට කොහොම වේවිද මේ රවි මාරුව තමන්ගේ දියුණුව නිකං ලැබෙනකම් බලන් නොඉඳ ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන එහෙම වැඩ කටයුතු කරගෙන යනකොට ඉදිරියට එන ප්‍රශ්න කරදර බාධක මොනවද කියලා දැනගෙන ඒ ගැටලු අවම කරගෙන සාර්ථක වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට පූරින්ද ජ්‍යොතිෂ සේවයේ YouTube නාලිකාව අනිවාර්යෙන් මහඟු පිටුවහලක් වෙනවා කියලා මම ස්ථිරවම නියත වශයෙන්ම දන්නවා. ඉතින් කටක ලග්න හිමියන්ගේ හිමිකාරයන්ගේ දෙවැන්නාධිපති වන එහෙම නැත්නම් ධනස්ථානාධිපතියා පස්වැන්නට සම්ප්‍රාප්ත වීම තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ කාරණයත් එක්ක ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වල ඇතිවෙන බාධක තත්වයන් ගැටලු මොනවද කියලා පූර්ව සූදානමකට මම පැහැදිලි කරලා කියලා දෙනවා. එතකොට මේ ගැටලු අවම වෙන විදිහට ඔබ වැඩ කටයුතු කළ යුතුමයි. වැඩ කටයුතු කරන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද දවසේදී තොරතුරු සාකච්ඡා කරන මම සුපුරුදු පරිදි පූර්ණින්ද ජ්‍යොතිෂ සේවය YouTube නාලිකාවෙන් මායතනයේ මේ පාරම්පරික දෛවඥ දිනේෂ් ගොඩමුන්න. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද රවි මාරුව කටක ලග්න ඔබට. ඔයාට ඩයට් ප්ලෑන් එකක් මොකක් හරි තියෙනවද? තියලා ඉවරලා ඩයට් ප්ලෑන් එක දවස් දෙකකින් විතර ඉවර වුණාද? අන්න ඒ ගතිය නම් ටිකක් අවශ්‍යම නැති වෙවි ඩයට් ප්ලෑන් එකක්. මොකද මේ කාල තුලදී තරමක් පමණ ශරීරය කුස වෙන්න බලන. එහෙම නැත්නම් ශරීරයට ආහාර නාලන ගතිය ආදී දේවල් ඇතිවීමේ වටපිටාවක් පවතිනවා. රවි පස්වැන්නට සම්ප්‍රාප්ත වීම තුළ කටක රැසින් ඉපදුණු ඔබගේ. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වල විධිමත්භාවයක් දක්නට ලැබෙන කාල සීමාවක් වෙන. දැන් පස්වැන්න කියන අපි දන්නවා අධ්‍යාපන කටයුතු කරන කාරණා පිළිබඳ විශේෂයෙන්ම කතා කරන තැන තමයි පස්වැන්න. ඉතින් මේ කාරණයත් එක්ක බැරි දෙයක් වුණත් ටිකක් හරි පිළිවෙලට මුල ඉඳලා ඉගෙන ගන්න අවස්ථාව ඔයාගේ දරුවට උදා කරලා දුන්නොත් ඔයා try කරොත් හරියට මේ ටික ඔලුවට දාගෙන ගොඩ යන්න පුළුවන්කම අනිවාර්යෙන්ම තියෙනවා. අධ්‍යාපනයෙන් සාර්ථක වීමේ උවමනාව හැකියාව ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාට අවුරුදු 40ක් ඇති කියමුකෝ. 30ක් වෙන්න පුළුවන් ගේ උසස් පෙළ ලියලා නැහැ සමහර විටක. එහෙම නැත්නම් ඔයාට වෙන අධ්‍යාපන කඩයිමක් තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒවට එහෙම සාර්ථකත්වයක් ලබන්න, ඒ වගේ දියුණුවක් ලබන්න පුළුවන් හැකියාව ආදරණීය ඔබට විශේෂයෙන්ම මේ කාලෙදි උදා කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ඉන්නේ එක පුංචි පුතෙක් එහෙම නැත්නම් දුවෙක් කියලා අපි හිතමුකෝ. ඔයා විශේෂයෙන්ම මේ කාලෙදී Tamanගේ ආදරණීය දුව පුතා සම්බන්ධ හොඳ අවධානයක් තියෙන්න ඕන. මොකද අපිට කියන බල්ලෝ පුසු ඇති කරනවා වෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාර කිට්ටුව වෙන්න පුළුවන්. සමහරට ගේට් එකක් තියෙනවා වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ළමා අපි කියනවා අලියන්ට ළමයින්ට දඟලන්ටමයි හිත කියලා. නලියන්ටමයි හිතනේ. ඒ හින්දා දරුවන්ගේ පරිස්සම පිළිබඳ ඔයා ටිකක් වැඩියෙන් සැලකිලිමත් වෙන්න කියන පුංචි දරුවෝ හිටියත්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කියන අවුරුදු 16ට වැඩි දරුවෝ හිටියත් පරිස්සම් කරන්න ඕනෑකම තියෙනවා. යතුරු පැදි දෙන්න, ත්‍රිරෝද රථවල සෙල්ලම් දාන්න යන්න දෙන්න, මෝටර් රථය ගෙදරින් අරගෙන ගිහිල්ලි වල ග්‍රවුන්ඩ් එකේ හරි වැඩ පෙන්නන්න එහෙම යන්න දෙන්න එපා. හේතුව මම කියන්නම්, අතප්පයක් කඩා ගන්න පුළුවන්. නැත්තං ඊට වඩා ටිකක් දරුණු අනතුරකට භාජනය වෙලා රෝහල් ගත වෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු හින්දා සෙල්ලක්කාරකම් කරන්න දෙන්න එපා. මුරණ්ඩු ගතිය ඇති වේවි. ආදරෙන් කියලා බ්‍රේක් කරලා පරිස්සම් කරගත්තොත් මේ ගැටලුව මග හැර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබ යම්කිසි භාෂාමය විශේෂ ශාස්ත්‍රයක් යටතේ අධ්‍යයන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ යහපත සැලසෙනවා. ඒ වගේම දැන් මේ දවස්වල උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ වෙලා තිනවා. උසස් අධ්‍යාපන කඩයින් ඒ වගේ දියුණුවක් ලබන්න පුළුවන් හැකියාව කටක රැසින් ඉපදුණු ඔයාට මේ වෙලාව තුළදී උදා වෙනවා. ඒ වගේම තමයි මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. ඕනාවට වඩා හිත මිතුරෝ විශ්වාස කරලා හැම රහසම කියන්න, හිතේ තියෙන හැම එකම කියන්න යන්න එපා කියලා ඔබට මතක් කරන්නම් මම විශේෂයෙන්ම. ඒ වගේම තමයි පොත්පත් පරිශීලනය කරලා දැනුම අරගෙන හරියට ඔළුව එහෙම නැත්නම් අපි කියන්නේ නුවණ පාවිච්චි කරලා යම්කිසි ව්‍යාපාරයක්, ස්වයං රැකියාවක් වෙන දෙයක් ආරම්භ කරන්න පුළුවන් හැකියාව සහ ඒ වගේ යහපත සලස්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම
ඔයාගේ ධනය ලබන මාර්ගවලට දැනුම කියන දේ මේ කාලෙදී ඉවහල් වෙනවා. කොහොම නමුත් වැඩි වෙහෙසක් දැඩිසේ බර වැඩ නොකර උපයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් උගත්කම දැනුම කියන දේවල් ඉගෙනීම කියන දේවල් නම් විශේෂයෙන්ම මේ වෙනුවෙන් අවශ්‍යයි. ඒ වගේම තමයි වෙනදට වඩා කාට හරි මොනවා හරි කියන්න යනකොට අම්මත් එක්ක සමහරට අම්මා කෑ ගහනකොට එයාට පිළිතුරු දෙනකොට එහෙම පහුගිය දවස්වල පහුගිය මාසවල ඒවා මතක් කර කර අඬන්න කියන්න මේ වගේ දේවල් ඇතිවීම නම් තියෙනවා. පොඩි අයගේ චුට්ටක් ඒක දකින්න පුළුවන්කම තියේවි. වැඩි හිටියෙක් වුණත් අතීතය මතක් කරලා පිළිතුරු බඳින රටාවක් තමයි දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් සාමාන්‍යයෙන් වෙනදට වඩා විවාහපත් වෙච්ච කෙනෙක් නම් ඔබගේ දරුවන්ට ඒ වගේම ආදරණීය බිරිඳට ස්වාමි පුරුෂයාට ටිකක් තදින් ප්‍රේමණීය වෙන ස්වභාවය තියෙනවා. ඉතින් මේකත් එක්ක පොඩි දේටත් කෑ ගහන්න බලාවි, අඩුපාඩු ගැන ලොකුවට පෙනේවි. මොනවා හරි ගැටලුවක් වුණාම ටිකක් සද්දෙට සරට මහත්තයා කතා කරાવી. සමහරට නෝනා ටිකක් එකට එක කියන්න රණ්ඩු සරුවල් වෙන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඉතින් මේක ප්‍රශ්නයක් නෙවෙයි. දෙදෙනාගේ අවබෝධය සම්බන්ධ ගැටලුවක් පමණයි මෙතන ඇති වෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ලැබෙන මිල මුදල් කියන දේවල් වටිනා කියන දේවල් අනවශ්‍ය ලෙස නාස්ති කරන්නේ නැහැ. මන අවබෝධයෙන් කළමනාකාරීත්වයකින් යුතුව පවත්වා ගන්නා වූ රටාව දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි කාලෙකට කලින් ඇතිවිච්ච ප්‍රේම සම්බන්ධතාවක් ඇය විදේශගත වෙලා එහෙම නැත්නම් ඔහු විදේශගත වෙලා කාලෙකට පස්සේ එන ඉතින් යාව බලන්න යන්න මුණ ගැහෙන්න කරුණු උදාවන වටපිටාව දක්නට ලැබෙනවා. ඉතින් ඒක Facebook එකකින් අඳුරගෙන නැත්නම් Instagram එකකින් අඳුරගෙන කාලයක් තිස්සේ මැසේජ් කරලා TikTok එකකින් එහෙම ඔන්න ඉතින් ප්‍රේමවන්තිය බලන්න යන්න ප්‍රේමවන්තයා බලන්න යන්න එහෙම ලෑස්තිලා ඉන්නවා නම් ඉතින් අතමිට වියදමුත් ලෑස්ති කරගන්න කියලායි මතක් කරන්නේ මම. ඒ වගේම තමයි කෙනෙක් ගැන තීන්දුවක් ගද්දි ප්‍රේමය කියන නාමෙන් ඉඳලා විවාහයකට යන්න අපේක්ෂා කරනවා නම් ඔබ විවාහය අපේක්ෂා කරනවා නම් ප්‍රේමවන්තියගේ වටපිටාව පිළිබඳව ඒ වගේම ප්‍රේමවන්තයාගේ තොරතුරු එහෙම හරියට හොඳට හොයලා බලලා තීන්දුව తీරන ගන්න ඉක්මන් වෙන්න එපා කියන අදහස තමයි මම මේ විශේෂයෙන්ම මතක් කරන්නේ. ඒ වගේම තමයි අනිත් අයට උදව් උපකාර කරන රටාව දක්නට ලැබෙනවා. ඒ වගේම මට එක කාරණයක් විශේෂ කළවට මතක් කරනවා මේ අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න ඒවට පිළිතුරු හොයන්න යනකොට මතක තියාගන්න ඔබට පවතින වගකීම් සමුදාය. ඔබ විවාහක පුරුෂයෙක් නම් ඔයාට ආදරණීය දුවා දරුවෝ බිරිඳ ඉන්නවා. ඉතින් ඒ අයගේ යුතුයකම් වගකීම් ඒ අය වෙනුවෙන් කරන දේවල් ඒ දේවලුත් එක්ක ඔයාට තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයකට සම්බන්ධ වෙලා ඒකට විසඳුම් හොයන්න යාමේදී ඔයාගේ විවාහ පෞල් ජීවිතේ පැවැත්මට බාධාවල් ඇති වෙනවද නැද්ද කියන කරුණ පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයම වෙයි. ඒ කාරණේවට අවධාරණීයව මතක් කළ යුතු වෙනවා. ඉතින් මෙන්න මේ ටික අවධානයේ තියාගෙන වැඩ කටයුතු කරතොත් එහෙම ගැටලුකාරී තත්ත්වයන් යටපත් කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. එමනම් ආදරණීය කටක ලග්න හිමියනි හිමිකාරියනි හිසේ සිට දෙපතුල දක්වා ඇතිවෙනා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 232ක් අතුරුවාන්තරා. රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතන නවග්‍රහ දෝෂ දුරු වේවා. සිත සාන්තිය උදා වේවා. තුනුරුවනේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ඔබට නිරතුරු ලැබේවා. එසේනම් සමුගන්නවා මම පූර්ණ ජ්‍යොතිෂ සේවයේ YouTube නාලිකාවෙන් මායතන හිමි පාරම්පරික දෛවඥ දිනේෂ් කොඩමුන්න ඔබට දීර්ඝායු සම්පත් ලැබේවා.